දැන් වෙලාව 4:45 පොඩක් දුවන්න යන්න හුදේම දැන් කවුරුත් එන්නේ නැහැ කිව්වා තනියම තමයි දුවන්න වෙන්නේ. ඉතින් මේ ටිකේ ඔලෑ හැට මෙහාට දුවනවා. ඉතින් හැංගිරත් හොඳයි. I don't wanna go to work cause my boss is a jerk and I'm not even that paid. I need a change in my life cause I don't feel alive and there's nothing that makes me happy. Hold my beer for a minute. I'm about to quit my job, cash in for a ticket. I'm going on a trip and I don't plan to visit. I'm gonna stay there till I feel like I'm winning. And this is just the beginning. I need a big change, help me feel like living. I need a big swing, home runs I'm hitting, and I'll never look back. Moving on till I get it all. And we all got dreams, we all want things, but what you gonna do for it? How you gonna move for it? What you gonna be? ඔයාලට මතකද මං අර ඩොර් 70 ප්‍රොජෙක්ටර් ගැන කිව්වා මම කලින් වීඩියෝ එකේ. ඉතින් ඒක මට එදා ඉවර කරගන්න බැරි වුණා ඇත්තටම. එදා දවස් 7 ඉවර කරගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් මං හිතුවට වැඩිය කාලයක් මේ වීඩියෝ එකක් හදන්න මම තීරණයක් තමයි තිබ්බේ. ඒකෙන් හින්දා මම බැලුවා දවස් දෙකක් කිසිම වැඩක් කරන්න නැතුව කොහොමවත් යන්නේ නැතුව මේ වැඩේට ફોකස් කරලා දවස් දෙකකින් ඒ වැඩ ටික ඉවර කරනවා කියලා. ඒ ඩොර් 70ට වීඩියෝ 6ක් විතර එඩිට් කරද්දි අනිවාර්යෙන් මේ දවස් දෙක ඇතුළත එඩිට් කරන්න ඕනේ. ඉතින් ඒකින් හින්දා රසවන්නේ පැය 3ක් විතර එක වීඩියෝ එකට යනවා. ඉතින් ඒකින් හින්දා මං කාත් බැලුවේ වෙනම මේ දවස් දෙකම අරගෙන මේක එඩිට් කරගෙන යන්නේ. අද දවස් 3ක් ඉවර කරනවා. හෙට 2ක් ඉවර කරන්න තමයි ප්ලෑන් එක. මම මේක දාද්දී දවස් දෙකක් විතර පරක් වෙයි. මොකද මම අද දවසයි හෙට දවසයි දෙකම එකතු කරලා තමයි වීඩියෝ එක දාන්නේ. හරි 0 to Pro journey එකේ අපේ 12 වෙනි දවස් තමයි අද. මම මේක ඉවර කරන්න නැත්ත. ඒ වගේම මට ප්‍රොජෙක්ට් එකක් ආවා මාසෙට රුපියල් 40000ක ප්‍රොජෙක්ට් එක. දවසට වීඩියෝ 30ක් හදන්න. ඒ කියන්නේ පොඩි වීඩියෝ බට් විනාඩි එකමාරක විතර වීඩියෝ. ඉතින් කැප් කට් එඩිට් කරන්න දෙන්න කිව්වා. රුපියල් 40000යි මාසෙට. ඒ කියන්නේ මාසෙට වීඩියෝස් 900ක් විතර ගන්න වෙනවා. 30 දවස් තියෙන බලන්න වීඩියෝ 900 රුපියල් 40000ක්. වන් හිතනවා මේ ඊට වඩා සාධාරණ වෙන්න ඕනේ ඒජන්සි එකක් සහ කවුරු හරි පුද්ගලයෙක් උනත්. ඇත්තටම මට හිතාගන්න බෑ මේ මිනිස්සු කොහොමද හීරෝ කරන්නේ කියලා. ඒ කියන්නේ තව කෙනෙක් අර තියෙන වටිනාකමක් කොහොමද එච්චර බාදු කරන්නේ කියලා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් කල්පනානේ ඔය ප්‍රොජෙක්ට් එකක් ගන්නවා. ඒ වගේ මම එහා තිබ්බා කොහොමද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් මේවට යූස් කරන්නේ කලින් හිතලා ප්ලෑන් කරලා කරනවාද. මෙහෙමයි. තපහර දැන් මේ වගේ වීඩියෝස් මම ප්ලෑන් කරන්නේ නැහැ. මොකද මේක ප්ලෑන් කරන්න බෑනේ. ඒ කියන්නේ අද දවසේ වෙන දේවල් තමයි මම දාන්නේ. නමුත් මම ලොකු පේජ් එකේ දාන මොටිවේෂන් ටයිප් වීඩියෝස් තියෙනවා. ඊට පස්සේ මම සෝෂල් මීඩියා යූස් කරනවානේ ෂෝට් දාන්න මේ වගේ. අන්න ඒවා ප්ලෑන් කරනවා. මොකද ඒවා හූක් එකක් දාලා එහෙම ප්ලෑන් එක යන්න ඕනේනේ. මම කලින් වීඩියෝ එකේ කිව්වා එන්නවට එලිමන්ට්ස් තියෙනවා මම බයි කරලා. ඉතින් ඒකෙන් මට මම ඒකේ මියුසික් ගන්නවා. ඒ වගේම YouTube ලයිබ්‍රරි එකෙන් ගන්නවා ගොඩක්. තව මොනවා හරි තියෙනවනේ ඒ කියන්නේ ඔයාලට දැනගන්න ඕන දේවල් තියෙනවනේ මම يعني කමෙන්ට් එකක් දාන්න මම උලම් විදියට උත්තර දෙන්න. එහෙම තමයි වැඩේ වෙන්නේ. අද 12 වෙනි දවස. ඉතින් 13 වෙනි දවසෙන් හම්බෙමු කියලා එන්නම් එන. ජය වේවා. පීස්.